අපි ආරම්භ කළේ ශුද්ධාත්මයන් වහන්සේ ගැන ඉගෙන ගන්නට. මේක හරිම වැදගත්. මම දන්නවා මේ වන විට මේ අතරින් බහුතරයක් ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ කවුද කියන වග උන්වහන්සේ පිළිබඳ යම්කිසි එළිදරව්වක් අවබෝධයක් ඇතුව ඉන්නවා කියලා. නමුත් අපි මේ පාඩමෙන් දෙනොස්සගේ මිනිස්සයා කතා කරන එළිදරව් වීම තුලින් තවදුරටත් අපි උන්වහන්සේ පිළිබඳ දේවල් ඉගෙන ගන්නට යනවා. හේතුව තමයි ශුද්ධාත්මයන් වහන්සේ නොමැතිව කිතුණු ජීවිතයක් නැහැ. ඔබ මේ වෙද්දි දැනගෙන ඉන්න නව මැවිල්ල අලුත් මිනිසයා පිටතට එන්නෙම ශුද්ධාත්මයන් වහන්සේ කර්ණ කොටගෙන. මම නැවතත් කියනවා ශුද්ධාත්මයන් වහන්සේ නොමැති කිතුණු ජීවිතයක් නැහැ. එනිසා ඔබ දැන ගන්නටම ඕන කරන පුද්ගලයෙක් ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ. මම කැමතියි මේ බයිබල් පදේ වෙතට ඔබ ගෙනියන්න. දෙවනි කොරින්ති 13 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. හොඳින් බලන්න. අපි හැමෝම කියමුද? 1 2 3 ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද දෙවියන් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමද නුඹලා සියල්ලන් සමග වේවා. හලෙලූයා. අපි කා එක්කද සහභාගීකම් පවත්වන්නේ? පියාණන් වහන්සේ සමගද? නැහැ. මනුෂ්‍ය ස්වරූපයක් ගත් පුත්‍ර වූ යේසුස් වහන්සේ සමගද? නැහැ. මෙතන පැහැදිලිව කියන අපේ සහභාගීත්වය පවතින්නේ ශුද්ධාත්මයන් වහන්සේ සමග කියලා. ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක සහභාගීකම් පවත්වන කෙනාට විතරයි පියව් දෙවියන් වහන්සේ සමගත් පුත්‍ර වූ යේසුස් වහන්සේ සමගත් සහභාගීත්වයක් තියෙන්නේ. එහෙම නැත්නම් සහභාගීකම් පවත්වන්නට පුළුවන්කම පවතින්නේ. ඔබට තේරෙනවද? ශුද්ධාත්ම වහන්සේව හරියට දැනගෙන සිටීම නැත්නම් හඳුනගෙන සිටීම මොන තරම් වැදගත්ද කියලා. ඒකයි මම පෙර කිව්වේ ශුද්ධාත්මයන් වහන්සේ නොමැති කිතුණු ජීවිතයක් නැහැ. ශුද්ධාත්ම වහන්සේ තමයි කිතුණුවෙකුගේ ජීවිතයේ සියල්ලම. ඔබට ගිය සතිය පෙන්නුවා ශුද්ධාත්ම වහන්සේ නැතුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ස්වාමින් වහන්සේයි කියන්න කිසිවෙකුට බෑ. ශුද්ධාත්ම වහන්සේ යම් කෙනෙකුට නැත්නම් ඔහු දෙවියන් වහන්සේට අයිති නෑ. උන්වහන්සේ දැන ගැනීම, උන්වහන්සේත් එක්ක සහභාගීකම් පැවැත්වීම ඊතරම්ම වැදගත්. ඔබ දන්නවා මේ වන විට යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට ඇවිත් කිව්වා මේ සුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශ කරන්න කියලා. මාක් 16:15 සියලු ජාතීන්ට, සියලු ආගමිකයින්ට හැමෝටම කියන්න කිව්වා මේ සුභාරංචිය. මොකද්ද සුභාරංචිය? යේසුස් වහන්සේ මනුෂ්‍යයාගේ පාපය, අකුසල කර්මය Taman පිටටගෙන ඒ මිලය උන්වහන්සේ තමන්ගේ ජීවිතයෙන් ගෙවලා දින 3කින්
මලවුන්ගෙන් නැවත නැගිට සිටින බව. ඒ මැවුම්කාර දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න තවත් මනුෂ්‍යයට පාපය සාධකයක් නොවන බව. මේක තමයි සුභාරංචිය ගැබ්වෙච්ච මූලිකම අදහස. උන්වහන්සේ කිව්වා මේක ලොව මුළුල්ලේ ගිහින් ප්‍රකාශ කරන්න. ඒ වගේම උන්වහන්සේ මෙන්න මේ දේත් කිව්වා. අපි බලමු ක්‍රියා පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. ක්‍රියා 1:4. උන්වහන්සේ ඔවුන් සමග රැස්ව ඔවුන්ට ආඥා කරමින් යෙරුසලමෙන් අහක්ව නොගොස් නුඹලා මගෙන් ඇසූ පියාණන් වහන්සේගේ පොරොන්දුව බලා සිටින්න. හාලෙලූයා. ඔබ දන්නවා මේ දේ කිව්වේ උන්වහන්සේගේ ප්‍රධාන ප්‍රේරිතයන් 12 දෙනාට. මේ වෙද්දී එක්කෙනෙක් කඩුයි. ඒ යූදස්. ඔහු සියදිවි හානි කරගත්තා. යේසුස් වහන්සේව පාවා දුන්නු ඒ පාපය උදෙසා. ඒක ඔහුට පාපයක් වෙන්නේ නැහැ. ඔහු යේසුස් වහන්සේ නැවත නැගිටිනකම් ජීවත්ව හිටියානම්. යේසුස් වහන්සේගේ නැවත නැගිටීම වෙන්න පෙර උන්වහන්සේගේ මරණයත් සිදුවෙන්න පෙර යුදස් මරුණ නිසා සියදිවි හානි කරගත්ත නිසා තමයි ඔහු නිරයට ගියේ. හලෙලූයා. ඉතින් මේ වෙද්දී එක්කෙනෙක් කඩුයි එතන මම සමහර අමතර දේවලුත් ඔබට කියනවා. දැන් මේ වෙද්දී මේ ගෝලයෝ 12 දෙනාට අවුරුදු 3ක් හොඳ පුහුණුවක් උන්වහන්සේ දුන්නා. උන්වහන්සේ උන්ට ඉගැන්නුවා, ඔවුන් එක්ක කාලය ගත කළා, ඔවුන් එක්ක සේවය කළා. ඒ වගේම උන්වහන්සේ කතා කරපු වචන පුදුම හා ලකුණු වලින් හැම විටම උන්වහන්සේ ස්ථිර කළා. ඔවුන්ගේ ඇස් පන අපිට අන්ධ ගොළු බිහිරි සුවය ලැබුවා. මලවුන් නැගිට්ටෙව්වා. උන්වහන්සේ මුහුද පිට පයින් ගියා. රොටි 5යි මසුන් 2යි අරගෙන 15000කට විතර 5000ක් කියන්නේ පුරුෂයෝ කන්න දුන්නා. මේ වගේ බලවත් හාස්කම් වලින් උන්වහන්සේ ඔවුන්ට ප්‍රකාශ වුණා විතරක් නෙමේ ඔවුන්ව පුහුණු කළා. මෙච්චර පුහුණුවක් දීලත් උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටලා ස්වර්ගස්ත වෙන්න ප්‍රථමයෙන් කියනවා කොහෙවත් යන්න එපා. ඔවුන්ට ආඥාවක් දුන්නා සුභාරංචිය ලෝමුල්ලේ ප්‍රකාශ කරන්න. හැබැයි මෙතනදී කියනවා ශුද්ධාත්මයන් වහන්සේ එනතුරු කොහෙවත්ම යන්න එපා. හාලෙලූයා. ඔබට වැටහෙනවද ශුද්ධාත්ම වහන්සේ නොමැතිව කිසිවක් කරන්න බෑ කියලා? අවුරුදු 3ක හොඳ පුහුණුවකට පස්සෙත් කියනවා යන්න එපා කොහෙවත්. ශුද්ධාත්මයන් වහන්සේ එනකම්. ඔබ දන්නවද යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙසයි මේ ලෝකෙට ආවේ. මං ගිය සතියේත් සමහර දේවල් ඔබට කිව්වා. යේසුස් වහන්සේ කියන්නේ මනුෂ්‍ය බීජයකට මේ ලෝකේ උපත නොලබපු එකම තැනැත්තා. මේ ලෝකෙට ආපු, මේ ලෝකේ ජීවත් වුණු, ජීවත් වෙන, මතු ජීවත් වෙන්න යන හැම මිනිසෙක්ම පුරුෂයෙකුගේ ශුක්‍රාණුවක් ස්ත්‍රියකගේ ඩිම්බයක් එකතු වීමෙන් ඒ සංකලනයේ ප්‍රතිඵලයක් ලෙසයි මේ ලෝකෙට එන්නේ. එනිසා හැම කෙනෙක්ම පාපයත් එක්ක මේ ලෝකෙට උපත ලබනවා. මේ ලෝකේ එහෙම ඉපදුනේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතරයි. ඒ ගැන මම කතා කරන්න යන්නේ නැහැ. මම ඔබට කිව්වේ යේසුස් වහන්සේ එලෙස මේ ලෝකෙට ආපු කෙනෙක්. ඒත් උන්වහන්සේ කිසි හාස්කමක් කළේ නැහැ. කළේ නැහැ කියන්නේ උන්වහන්සේට කරන්න බෑ. ශුද්ධාත්ම වහන්සේ තමන් තුළට එනතුරු.
හලලූයා. දෙවියන් වහන්සේගේ පුත්‍රයාව ඉඳලත් උන්වහන්සේට කිසිවක් කරන්නට බැරි වුණා ශුද්ධාත්මයන් වහන්සේ නොමැතිව. මම කැමති මේ බයිබල් පදවලට ඔබ ගෙනියන්න. එපිස 5 වෙනි පරිච්ඡේදයේ 18 සහ 19. මුද්‍රික පානයෙන් මත් නොවෙන්න එයින් අනාචාරකම් හටගන්නේ. 19. නමුත් ආත්මයන්ගෙන් පූර්ණ වී ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කතා කොට නුඹලාගේ සිත්වලින් ස්වාමින් වහන්සේට ගායනාද ගීතිකාද කරමින් විස අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන පිය වූ දෙවියන් වහන්සේට නිතරම ස්තුති කරන්න. දැන් මොකක්ද මේ බයිබල් පදවල කියන්නේ? අවශ්‍ය දෙයට විතරක් මම යන්නම්. එතන කියනවා ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වෙන්න. ඔබ දන්නවද ඕනම දෙයකට විසඳුම තියෙන්නේ එතන. අභියෝගය මොන වගේ විශාල වුණත්, වාතාවරණයේ තත්ත්වය මොන වගේ ඔබේ ඇස්වලට පෙනුනත්, කන්වලට ඇසුනත්, ඒක මනසට දැනුනත්, ඔබ දන්නවද විසඳුම තිබෙන්නේ ශුද්ධාත්ම වහන්සේගෙන් පූර්ණ වීම තුලයි. දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට සම්පූර්ණ දැනගැන්ම තිබුණා. මොකද උන්වහන්සේ තමයි යේසුස් ලෙස මෙලව මනුකයක් ගන්ට පෙර හිටපු වාක්‍යයන්න්. උන්වහන්සේ තමයි පිය වූ දෙවියන් වහන්සේගේ මුඛයෙන් ප්‍රකාශ වෙච්ච වචනේ තෙම. ඒ වචනේ තමයි යොහන් 1 වෙනි පරිච්ඡේදය 14 වෙනි පදයට අනුව මාංශවත් උනේ. කාලය සම්පූර්ණ කරලා මරියතුමිගේ කුසෙන් මේ ලෝකෙට බිහි වුණේ. යේසුස් වහන්සේ සම්පූර්ණ දැනගැන්ම තිබුණා. නමුත් උන්වහන්සේට ශුද්ධාත්ම වහන්සේ නොමැතිව කිසි දෙයක් කරන්නට බැරි වුණා. කිසිම දෙයක් කළේ නැහැ ශුද්ධාත්මෙන් පූර්ණ වනතුරු. හලලූයා. ඉතින් ඔබ මේ දේ දැනගන්න ඕනේ. මම සමහර දේවල් ඉක්මනින් කියාගෙන යනවා. ගිය සතියේ මට සමහර දේවල් කතා කරන්න බැරි වුණ නිසා. ශුද්ධාත්ම වහන්සේගෙන් පූර්ණ වීම කියන්නේ දෙවියන් වහන්සේ කරන දෙයක් නෙවෙයි. ශුද්ධාත්ම වහන්සේගෙන් පූර්ණ වීම අපි කරගත යුතු දෙයක්. ඔබ යේසුස් වහන්සේව අදාහගත්තා නම් යේසුස් වහන්සේ ඔබේ පව් නිසා මැරි දින 3කින් නැවත නැගිට්ටා කියන මේ සත්‍යතාවය ඔබගේ හදවතින් විශ්වාස කර යේසුස් වහන්සේ ඔබේ ස්වාමින් වහන්සේයි කියන මේ සත්‍ය ඔබේ මුඛෙන් ප්‍රකාශ කළ විට ඔබ ගැලවීම ලබනවා, නැත්නම් දෙවියන් වහන්සේගේ දරුවෙකු බවට පත් වෙනවා. ඒ කලුත් උප්පත්තියක් හැටියට බයිබලයේ කියනවා. ඒ කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ තුලට ඔබ ඇතුල් වෙනවා. ඔබ ඊළඟට ශුද්ධාත්ම වහන්සේට ආරාධනා කරද්දී මා තුලට එන්න කියලා. උන්වහන්සේ ඔබ තුලට එනවා. මට ගිය සතියේ කිව්වා අපි ශුද්ධාත්ම වහන්සේ තුලට ඇතුල් වීමත් ශුද්ධාත්ම වහන්සේ අපි තුලට පැමිණීමත් කියන්නේ අවස්ථා දෙකක් කියලා. මම එකට උදාහරණයක් ගත්තා. බෝලයක් වතුර මත තිබීම හා බෝලයක් තුලට වතුර යාම කියන්නේ අවස්ථා දෙකක්. බෝලයක් වතුර මත තිබීම තමයි කෙනෙක් ශුද්ධාත්ම වහන්සේ තුලට ඇතුල් වීම. හැබැයි බෝලය තුලට වතුර ඇතුල් වීම ශුද්ධාත්ම වහන්සේ Taman තුලට පැමිණීමයි. ඉතින් ඔබ තුල ශුද්ධාත්ම වහන්සේ ඉන්නවා. ආමෙන්. ශුද්ධාත්ම වහන්සේ ඔබත් එක්ක ඉන්නවා, ඔබ තුල ඉන්නවා. හැබැයි ශුද්ධාත්ම වහන්සේ ඔබ තුල සිටිනවා කීමෙන් අදහස් කරන්නේ ඔබ ශුද්ධාත්ම වහන්සේගෙන් පූර්ණයි කියන එක නෙවෙයි. ඔබ උන්වහන්සේගෙන් පූර්ණ විය යුතුයි. හලලූයා. ඉතින් කෙනෙකුට ශුද්ධාත්ම වහන්සේගෙන් පූර්ණ වෙන්න බෑ. උන්වහන්සේ කවුද කියලා හරියට ජීවිතේ
අවබෝධ කරගන්නේ නැතුව ඔබ උන්වහන්සේ ගැන අවබෝධ කරගන්න ඒ මට්ටමට ඔබ පිරෙන්න යනවා. හලලූයා. නිසා හරිම වැදගත් ශුද්ධාත්ම වහන්සේව දැනගන්න එක. ශුද්ධාත්ම වහන්සේගෙන් පූර්ණ වෙන එක. හේතුව ඔබ තවත් ඉන්න තත්වයන්ට යන්නේ නැහැ. ඔබ මේ තත්වයෙන් තව දුරටත් ඉන්නේ නැහැ. ඔබ ශුද්ධාත්ම වහන්සේව දැනගන්න. ඔබේ සෞඛ්‍ය තත්වයන් වෙනස් වෙනවා. ඔබේ ආර්ථික තත්වයන් වෙනස් වෙනවා. ඔබ සාර්ථක වෙනවා, සඵල වෙනවා. ඔබ හැම විටම සුරක්ෂිතව ඉන්නවා. ඔබ නිර්භීතව බොහොම නිසකකමකින් මේ පොළොවේ ජීවත් වෙන කිතුණුවෙක් වෙනවා. හලලූයා. යේසුස් වහන්සේගේ ගෝලියෝ දිහා බලද්දී ඔබ දන්නවද? යොහන් නැරෙන්ට අනිත් ඔක්කොම උන්වහන්සේව දාලා ගියා, උන්වහන්සේව අල්ලගද්දී. යොහන් මරියතුමිත් එක්ක යේසුස් වහන්සේව ඇන ගහන කුරුසිය ළඟටම ගියා. ඒකටත් හේතුවක් තියෙනවා. යේසුස් වහන්සේව මරන්ට තීරණය කළ උත්තම පූජකයාගේ ඥාතියෙක් වෙනවා යොහන්. අන්නේ අනුග්‍රහය ක්‍රියාත්මක වුණා ඔහුට මරියතුමිත් එක්ක කුරුසිය ළඟට යන්න. හිම නොවෙන්ට යොහනුත් දාලා යනවා. යේසුස් වහන්සේව අල්ලගන්න විට තමන්ගේ කඩුව ඇදලා උත්තම පූජකයාගේ දාසයාට ගහලා කන කපපු පේත්‍රස් යේසුස් වහන්සේව අල්ලගෙන යද්දී තරුණියකට බය වෙලා 3 පාරක් කියනවා මං උන්වහන්සේව දන්නේවත් හඳුනන්නේවත් නැහැ කියලා. 3 වෙනි පාර අහද්දී ඔහු තමාටම දොස් කියා ගන්නවා. ඒ කියන්නේ තමන් උන්වහන්සේව නොදන්න බව පෙන්වන්න. ඒ ගෝලයන් ශුද්ධාත්ම වහන්සේගේ පැමිණීමත් එක්ක මේ ලෝකෙ හිටපු එඩිතරම භයානකම මිනිස්සු වුණා. එවකට යුදෙව් මන්ත්‍රණ සභාව කියන්නේ හරි භයානක නීතියක් තිබුණු විවස්ථාවක් තුල පාලනය වෙච්ච මන්ත්‍රණ සභාවක්. යේසුස් වහන්සේ ගැන දේශනා කරනවා කියලා මේ ගෝලයන්ව අල්ලගෙන හිර කරලා තලලා පහුවෙන්ද උන් එළියට අරගෙන කියනවා තව දුරටත් මේ නාමයෙන් කතා කරන්න තහනම්. මේ ගෝලයෝ ඔවුන් දිහා බලලා අහනවා අපි කීකරු වෙන්න ඕනේ ඕගොල්ලන්ටද දෙවියන් වහන්සේටද? ඔවුන් කියන අපි කවදාවත් මේ නාමයෙන් කතා කරන එක නවත්තන්නේ. ඔවුන් එහෙම නිර්භීතව ගිහින් සභාවත් එක්ක එකතු වෙලා දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මේ නාමයෙන් ගුටි කන්න අපිව සුදුස්සන් කොට ඒත්තු ගත්තට. හලෙලූයා. ඔබ දන්නවද පේත්‍රස්ව මැරුවේ කොහොමද කියලා? යේසුස් වහන්සේ ගැන දේශනා කරන නිසා පේත්‍රස්ව මැරුවේ කුරුසේ ඇන ගහලා. පේත්‍රස්ව ඇන ගහන්න ගියේ යේසුස් වහන්සේව ඇන ගහපු විදිහට. පේත්‍රස් කියනවා ඔහොම ඇන ගැහුවොත් මම්මගේ ස්වාමින් වහන්සේට කරන ගෞරවයක්. ඒ නිසා ඔහු කියනවා මගේ ඔළුව පහලට දාලා කකුල් උඩට දාලා ඇන ගහන්න කියලා. පේත්‍රස්ම මැරුවේ එහෙම. හිතන්න කෙනෙක් තමන්ව මරන්ට ඕන විදිය තෝරගන්න තරම්. ඔහු මොන වගේ මිනිහෙක්ද? ස්තෙපන් කියන්නේ ප්‍රේරිතයන් 12 දෙනා අතර එක්කෙනෙක් නෙමෙයි. හැබැයි ඔහුව මැරුවේ ගල් ගහලා. සාමාන්‍ය ඒ යුදෙව් සම්ප්‍රදාය අනුව ගල් ගහන්නේ දැන් මුස්ලිම් අයත් ඒ විදිහට තමයි කරන්නේ. ඔහුව සම්පූර්ණ වල්ලනවා. හිස ශරීරේ පොඩ්ඩක් එක්ක ඔළුව ඉහළට එන්න. එහෙම නැත්නම් යම්කිසි කණුවක ගැට ගහනවා. ඔය එකක්වත් නොකර තමයි ස්තේපන්ට ගල් ගැහුවේ. ඔහු දේශනා කර කර ඉන්න ගාම තමයි ඔහුට ගල් ගැහුවේ. ඔහු මැරෙන්ට මොහොතක් තියලා දනින් වැටිලා කියනවා ස්වාමී වූ යේසුස් වහන්සේ
මේ පාපය ඔවුන් පිට තබන්න එපා. මොකක්ද ඔබට මේ කියන්නේ? ශුද්ධාත්මයන්න් වහන්සේගෙන් පූර්ණ වෙන කල මිනිසෙකුගේ ජීවිතය ඇති වෙන වෙනස. හාලෙලූයා. මොකද තමන් දන්නවා තමන් ආගමක් ගැන කතා කරන්නේ නැති බව. තමන් දන්නවා මරණයෙන් එහා තියෙන දෙවියන් වහන්සේ පිළියෙල කළ ජීවිතයට යන්න තියෙන එකම මාර්ගය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතරක් බව. උන්වහන්සේ කිව්වා මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි. මා කර්ණ කොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට නොයන බව උන්වහන්සේ කිව්වා. ඒ වගේම බයිබලයේ කියා තිබෙනවා අහසින් යට මේ පොළොවේ ජීවත් වන සියලු මිනිසුන්ගේ ගැලවීම උදෙසා ප්‍රකාශ වුණු එකම නාමය යේසුස් ක්‍රිස්තුස් කියලා. ඔවුන් මේ සත්‍ය දැන සිටියා. ඔවුන් තමන්ගේ ජීවිතයට වඩා හැම විටම සැලකුවේ උතුම් කලේ. හැම විටම තමන් ජීවත් වුණේ මේ සත්‍ය මිනිසුන්ට ගේන්න. ඔවුන්ට ඊට එහා වටිනා දෙයක් තිබුණේ. ඔබ දන්නවද නීරෝ අධිරාජ්‍යවාදියාගේ කාලේ කිතුණුව දහස් ගාණක් මරලා තියෙනවා. සිංහ ගුහාවලට දාලා, තෙල් කටාරම් වලට දාලා, කඩු වලින් කපලා, විටක උන්ගේ සැනකිලි වල පත්තු කරන පන්දම් බවට පත්ුනේ කිතුණුව. හේතුව ඇයි? ඒ කාලේ ඒ රෝම අධිරාජ්‍යවාදීන්ගේ කාලේ මුළු ලෝකෙම පාලනය කළා. මිනිසෙකුට ස්වාමියා කියලා කියන්න පුළුවන්කම තිබුණේ රෝම අධිරාජ්‍යවාදියාට විතරයි. යම් කෙනෙක් ඊට අමතර කෙනෙකුට ස්වාමියා කියලා කිව්වොත් ඔහුව මරනවා. මෙන්න මෙවැනි භයානක නීතියක් පොළවේ තියෙන අවධියේ තමයි යේසුස් වහන්සේ තමන්ගේ ස්වාමින් වහන්සේ හැටියට මිනිස්සු ප්‍රකාශ කළේ. සෙනෙවන්තේම ඔබට පෙන්වන්නේ මේ දේවල් වලින්. කෙනෙක්ව නවත්තන්නට බෑ මරණයටවත්. ඔහු සුද්ධාත්මෙන් පූර්ණ වූ විට. හලෙලූයා. ඉතින් සුද්ධාත්ම වහන්සේ කියන්නේ කවුද? සුද්ධාත්ම වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේමයි. ඔබට කිව්වා පියාණන් පුත්‍රයාණන් සුද්ධාත්මයන්න් කියන්නේ එකම දෙවි කෙනෙක්. ඒ දෙවියන් වහන්සේ මිනිසයා උදෙසා ප්‍රකාශ වුණා පුද්ගල භාවයන් තුනකින්. පුත්‍රයාණන් සුද්ධාත්මයන්න් ලෙස. ඉතින් මං කිව්වා මේක ලොකු පාඩමක්. ගිය සතියේත් මං ඔබට කිව්වා අපි දවසක ගැන කතා කරන්න යනවා. දැන් ගොඩාක් අය හිතන්නේ සහ දැනගෙන ඉන්නේ සුද්ධාත්ම වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ නෙවෙයි කියලා. ඒකට හේතුව තමයි අපි උන්වහන්සේට දීලා තියෙන ස්ථානය. මං ගිය සතියේත් මේ ගැන කතා කළා. බයිබලයේ උන්වහන්සේ ගැන කතා කරද්දී හඳුන්වන්නේ මුලින්ම පියාණන් වහන්සේ, ඊළඟට පුත්‍රයාණන් වහන්සේ, ඊළඟට තමයි සුද්ධාත්මයන්න් වහන්සේ. අපි උන්වහන්සේට දීලා තියෙන ස්ථානය තුන්වෙනිය. බයිබලයේ පරිවර්තනය වෙලා තියෙන මේ විදිහට. ඒකෙන් අදහස් කරන්නේ උන්වහන්සේ පියාණන් පුත්‍රයාණන්ට වඩා අඩු කෙනෙක් කියන එක නෙවෙයි. ඒ පෙන්වන පිළිවෙල හේතුව සුද්ධාත්මයන්න් වහන්සේ නවගිවිසුමේ වේදිකාවට ආවේ යේසුස් වහන්සේගෙන් පස්සේ. අන්නේ නිසා එහෙම පෙන්වන්නේ. මම ඔබට ගිය සතියේ පෙන්නුවා. මැවීමේදී මුලින්ම ප්‍රකාශ වෙච්ච තැනත්තා සුද්ධාත්මයන්න් වහන්සේ බව. හලෙලූයා. යේසුස් වහන්සේ සුද්ධාත්ම වහන්සේ තමයි යේසුස් වහන්සේට උපත දුන්නේ. සුද්ධාත්ම වහන්සේ තමයි යේසුස් වහන්සේව සේවයට ආලේප කළේ. සුද්ධාත්ම වහන්සේ තමයි උන්වහන්සේ සමග උන්වහන්සේ තුල හිටියේ. සුද්ධාත්ම වහන්සේ තමයි මනුෂ්‍යගේ පාපේ මිල ගෙවූ යේසුස් වහන්සේව දින තුනකින් නැවත නැගිටෙව්වේ. ද සුද්ධාත්ම වහන්සේ ගැන නිවැරදි අවබෝධයක් අපිට තිබීම වැදගත්. ඒ වගේම තමයි සුද්ධාත්ම වහන්සේ කියන්නේ පරවියෙක් නෙවෙයි.
වලාකුලක් නෙවෙයි. තෛලයකුත් නෙවෙයි. වතුරක් නෙවෙයි. ශුද්ධාත්ම වහන්සේ කියන්නේ පුද්ගලයෙක්. හලෙලූයා. දැන් මේ වගේ සංකේතාත්මක දේවල් බයිබලයේ තියෙනවා. හැබැයි ශුද්ධාත්ම වහන්සේ කියන්නේ එවැනි දෙයක් නෙමෙයි. ගොඩක් අය හිතනවා අර යේසුස් වහන්සේ බෞතිස්ම වන අවස්ථාවේ සිංහලට ඒක පරිවර්තනය වෙලා තියෙන්නේ පරවියෙක් බසින්නාක් මෙන් ශුද්ධාත්ම වහන්සේ යේසුස් වහන්සේ පිටට ආවා කියනවා. පරවියෙක් ලෙස ආවා කියනවා. ඉතින් ගොඩක් අය හිතන්නේ නිසා ශුද්ධාත්ම වහන්සේ කියන්නේ උන්වහන්සේ ප්‍රකාශ වෙන්නේ උන්වහන්සේගේ රූපාකාරයේ පරවියෙක් වගේ කියලා. ශුද්ධාත්ම වහන්සේ කියනකොට ග්‍රීක භාෂාවෙන් දෙන වචනය තමයි නිව්මා. හේබ්‍රු වචනය තමයි නිව්මා. ඒකේ සිංහල තේරුම තමයි හුළඟ කියන එක. ඒ කියන්නේ උන්වහන්සේ අදෘශ්‍යමානයි පේන්නේ. දැන් හුළඟ අපිට පේන්නේ. හැබැයි හුළඟේ ක්‍රියාකාරීත්වය අපිට දැනෙනවා. ශුද්ධාත්ම වහන්සේත් එසේමයි. ඉතින් බැරි වෙලාවත් මේ කතෘ කිව්වනම් හුළඟක් මෙන් බැසෙනවා කියලා ඒක තේරුම් ගන්න බෑ. බයිබලයේ නියම පරිවර්තනය තමයි පරවියෙක් බැස එන්නක් මෙන් ශබ්දය සහ ඒ සුළඟ. ඔබ බැලුවොත් ක්‍රියාපොතේ දෙවනි පරිච්ඡේදයේ දෙවනි තුන්වෙනි පද අපි බලමු. පළවෙනි පදේ ඉඳලා තවද පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එක තැනක රැස්ව සිටියෝ. ඒ කියන්නේ යේසුස් වහන්සේ දැන් මලවුන්ගෙන් උත්තාන වුණා. දින 40කට පස්සේ උන්වහන්සේව ඔසවගත්තා. උන්වහන්සේ ඔසවගන්නට පෙර කිව්වා ශුද්ධාත්ම වහන්සේ එනකන් කොහෙවත් යන්න එපා. නැවතිලා ඉන්න. ඉතින් පෙන්තකොස්ත දවසේ දැන් දවස් 10ක් ඔවුන් බලාගෙන ඉන්නවා. 10 වෙනි දවස පෙන්තකොස්ත දවස යුදෙව්වන්ගේ මංගල්‍යයක්. ඔවුන් එක තැනක රැස් වෙලා බලාගෙන හිටියා. දෙවනි පදේ තද සුළඟක් හමන්නාක් මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ එයින් ඔවුන් හිඳගෙන උන්නා වූ මුළු ගෙය පිරුණේය. මෙතනත් පැහැදිලිව කියනවා තද සුළඟක් හමන්නාක් මෙන්. හුළඟක් ඒ වගේම ශබ්දයක්. යේසුස් වහන්සේ බෞතිස්ම වන වෙලාවෙත් මෙන්න මේ ආකාරයට තමයි උන්වහන්සේ ආවේ. සුළඟ සහ ශබ්දය. මේ පොත ලියපු කතෘට ඒක ඇහුනේ පරවියෙක් බැසෙන්නක් මෙන්. පරවියෙක් බහිද්දී තටු ශබ්දේ හුළඟ. ඒ විදිහට තමයි ඔහුට ඇහුනේ. එනිසා ඔහු එහෙම වාර්තා කරනවා. ඒ ශුද්ධාත්ම වහන්සේ මිනිස්යා වෙතට පැමිණි අවස්ථාව ගැනයි කියන්නේ. ශුද්ධාත්ම වහන්සේ කියන්නේ පරවියෙක් නෙවෙයි. මේ අවබෝධය නැතිකමින් සමහර චර්චස් වල පරවියන්ව ගහගෙන ඉන්නවා. ඔවුන් නොදැන කරන නිසා ඒක උන්ට ප්‍රශ්නයක් නෙවෙයි. මොකද්ද දෙවනි පනත කිව්වේ? 50 දෙවනි පනත කියනවා කැපූ රූපයක් උඩහස්සේ සමානත්වයටවත් පොළවේ සමානත්වයටවත් පොළවෙන් යට තියෙන දෙයක සමානත්වයකටවත් තට සාදා නොගනුව ඊට නමස්කාර නොකරව ඊට සේවය නොකරව අන්‍ය භක්ති නොවිවසන මට වෛර වෙන්නන්ගේ තුන්වෙනි හතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන මට ප්‍රේම කරමින් මගේ ආඥා පවත්වන්නන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරාව දක්වා දයාව පෙන්වන්නා වූ දෙවි කෙනෙක්ගේ. නික්මයම 24 ඔක කියන්නේ. ඔක තමයි දෙවෙනි පනත. උන්වහන්සේ තහනම් කළා උඩහස්සේ පහත පොළොවෙන් යට කිසිම දෙයක සමානත්වයකට මේ මැවිල්ලේ කිසිම දෙයක සමානත්වයකට රූපයක් හදා ගැනීම ඒකට සේවය කිරීම ඒකට වන්දනා කිරීම. එතකොට පරවිය කියන්නේ මේ මැවිල්ලේ දෙයක්. උන්වහන්සේ ඒක තහනම් කළා. උන්වහන්සේ කිව්වා එහෙම කරන එක නුඹලා මට වෛර වීමක්. ඒක භයානකකම තමයි ඒ ප්‍රතිඵල පරම්පරා 4කට බලපාන්නට යනවා. කෙනෙක්ගේ පරම්පරා 4 තුල නිදහස් නොවුනොත් ඒක දිගටම යනවා.
ඒ පනතේ තියෙන ආශිර්වාදය තමයි කෙනෙක් මේ පනත ආරක්ෂා කළොත් පරම්පරා දහසකට ඒ ආශිර්වාදය යනවා. ඉතින් කවදාවත් මේ මානසිකත්වයෙන් ඉන්න එපා. ශුද්ධාත්ම වහන්සේ කියන්නේ පරවියෙක් කියලා. හලලූයා. ඒක අපි උන්වහන්සේට කරන ගෞරවයක්, අපහාසයක්. ඉතින් ශුද්ධාත්ම වහන්සේ ගැන අපිට සම්පූර්ණ එළිදරව්වක් දුන්නේ. එහෙම නැත්නම් ශුද්ධාත්ම වහන්සේ ගැන ලෝකයට සම්පූර්ණ එළිදරව්වක් දුන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හලලූයා. පරණ ගිවිසුම තුල ජීවත් වුණු, ඒ කියන්නේ යේසුස් වහන්සේට පෙර ජීවත් වුණු ඒ ඊශ්‍රායෙල් ජනතාවට ශුද්ධාත්ම වහන්සේ ගැන එහෙම එළිදරව්වක් තිබුණේ නැහැ. දෙවියන් වහන්සේගේ ආත්මයානන් කියලා උන් දැනගෙන හිටියා. හැබැයි අපි මේ කතා කරන කිසි එළිදරව්වක් ඒ විදියට වුන්ට තිබුණේ නැහැ. වුන් දැනගෙන හිටියා උන්වහන්සේව ස්වාමින් වහන්සේගේ දූතයා ලෙස. යම් කෙනෙක් ස්වාමින් වහන්සේගේ දූතයා ලෙස පරණ ගිවිසුමේ ප්‍රකාශ වුණා. ගාබ්‍රියෙල්, මිකායෙල්, සෙරාප්පොරු, කෙරුප්පොරු වගේ නම් තිබුණේ නැහැ. ඔහු හැඳුන්වුවේ ස්වාමින් වහන්සේගේ දූතයා කියලා. මම එක අවස්ථාවක් ඔබට පෙන්වන්නම්. යොසුවා 5 වෙනි පරිච්ඡේදයේ 13 සහ 14. යොසුවා 5:13-14. තවද යොසුවා යෙරිකෝව ළඟ සිටියේදී තමාගේ ඇස් ඔසවා බැලූ කල තමා ඉදිරිපිට මිනිසෙක් ඇදගත් කඩුවක් අතේ ඇතුව සිටිනවා දුටුවේය. යොසුවා ඔහු ළඟට ගොස් නුඹ අපේ පැත්තටද නොහොත් අපේ විරුද්ධකාරයන්ගේ පැත්තටදයි ඔහුගෙන් ඇසුවේය. ඒ තෙමේ එසේ නොවේ. මම දැන් ස්වාමින් වහන්සේගේ සේනාවේ අධිපතියාව ආවෙමි කීවේය. එවිට යොසුවා මුහුණින් බිම වැටි නමස්කාර කොට මාගේ ස්වාමින් වහන්සේ ඔබගේ මෙහෙකරුවාට කුමක් කියනසේක්දයි ඇසීය. කවුද මේ පුද්ගලයා? සමහර අයගේ, සමහර කිතුණුවන්ගේ මතයක් තමයි මේ ආවේ දේව දූතෙක් කියලා. අපි දන්නවා දේව දූතයන්ට নমස්කාරය ලබන එක තහනම්. දැන් මම මේ පදවලට යන්නේ නැහැ. ලුසිෆර් සහ ඒ කණ්ඩායම පහතට හෙලන්ට හේතුව ඒ নমස්කාරය සෙවූ නිසා. අද යක්ෂයෝ කියලා අපි හඳුන්වන්නේ ඔවුන්ව. දේව දූතයෙකුට নমස්කාරය ලබන එක තහනම්. නමුත් අපි දකිනවා යම් අය පිළිගන්න හැටියට මේ දේව දූතයෙක් නම් මෙතන යොසුවා ඔහුට নমස්කාර කරනවා. එනම් මේක වැරදි දෙයක්. ඔහු කිව්වේ නෑ මට নমස්කාර කරන්න එපා කියලා. ඔහු ඒ নমස්කාරය බාර ගන්නවා. මේ තමයි ශුද්ධාත්මයන් වහන්සේගේ එක ප්‍රකාශ වීමක්. තවත් අය කියනවා මේ ආවේ යේසුස් වහන්සේ කියලා. මෙවනිට යේසුස් කියලා පුද්ගලයෙක් ලෝකේ නෑ. යේසුස් කියන පුද්ගලයා නම් ලෝකයට ආවේ මරියතුමිගේ කුසින් මේ ලෝකෙට බිහි වුණාට පස්සේ. මේ වෙද්දී වාක්‍යානන් තමයි හිටියේ. වාක්‍යානන් තමයි යේසුස් බවට පත් උනේ. වාක්‍යානන් තමයි හිටියේ. යොහන් තුමා උන්වහන්සේව හැඳින්නුවේ පියාණන් වහන්සේගේ ලයේ වුණා වූ තැනැත්තා කියලා. මනුකයක් ගෙන මේ ලෝකෙට එනකන් පියාණන් වහන්සේගේ ලයේ තමයි වාක්‍යානන් සිටියේ. එනිසා මේ ස්වාමින් වහන්සේගේ දූතයා කියන්නේ වාක්‍යානන් නෙවෙයි. දේව දූතයෙකුත් නෙවෙයි. ඔහු নমස්කාරය ලැබපු නිසා තවත් ස්ථාන තියෙනවා මට ඔබට පෙන්වන්න. නමුත් මං කාලය ගන්න යන්නේ නැහැ. දෙනසගේ මිනිසයා කියනවා මේ පැමිණියේ ශුද්ධාත්ම වහන්සේ කියලා. හලෙලූයා. උන්වහන්සේට තිබුණා ඔබට මට වගේම ඇස් දෙකක්. කන් දෙකක්. බලන්න ඔහු කියන්නේ 13 වෙනි පදයට නැවත දාන්නේ. ඇස්සසෝ බැලූ කල තමා ඉදිරිපිට මිනිසෙක් ඇදගත් කඩුවක් අතේ ඇතුව සිටිනවා දුටුවේය. ඔහු දැක්කේ නෑ පරවියෙක් වගේ. හොටක් තියෙනවා, අත්තටු දෙකක් තියෙනවා. එහෙම දැක්කේ නෑ. දැක්කේ මිනිසෙක්ව.
තමන් වගේ කෙනෙක්. ඒ කියන්නේ සුද්ධාත්ම වහන්සේට ඇස් තියෙනවා, කන් තියෙනවා, නාසයක් තියෙනවා, කටක් තියෙනවා, අත් කකුල්. ඔබ මා වගේම කෙනෙක්. හැටියටයි උන්වහන්සේ ප්‍රකාශ වුණේ. උන්වහන්සේ දැන් අපි තුල ඉන්නෙත් ඒ විදිහට තමයි. ඔබ දන්නවද සැබෑ වූ මිනිසයා කියන්නේ ආත්මයක්. මම නිතරම මේක කියනවා. ඔහු ප්‍රාණයක් ඇතුව ශරීරයක් තුල ජීවත් වෙනවා. ඔක තමයි මෞම්කාර දෙවියන් වහන්සේ මිනිසයා පිළිබඳ මේ සුද්ධ ලියවිල්ලට ලියපු යථාර්ථය. සැබෑ මිනිසයා කියන්නේ ආත්මයක්. ඔහු ප්‍රාණයක් ඇතුව ශරීරයක ජීවත් වෙනවා. මේ ශරීරය කියන්නේ සැබෑ මිනිසයාගේ වාසස්ථානය. සැබෑ මිනිසයා වන ආත්මය භෞතිකව පේන මේ ශරීරය වගේ. ඔට කකුල් තියෙනවා, අත් තියෙනවා, ඇස් තියෙනවා. ආත්මයට නැත්තේ එක දෙයයි. මොකද්ද? ඔට ලිංග භාවයක් නැහැ. බයිබලයේ එක පැහැදිලිව කියලා තියෙනවා. ලිංගිකත්වයේ දෙවියන් වහන්සේ තැබුවේ ශරීරයට. භෞතික ජීවියෙක් මේ ලෝකෙට ගේන්න ඕන නිසා. ආත්මයට නැත්තේ ලිංග භාවයක් විතරයි. ඒ නිසායි දෙවියන් වහන්සේ පොදුවේ උන්වහන්සේගේ දරුවෝ ගැන කතා කරද්දී පුත්‍රයෝ කියලා කතා කරන්නේ. දියණියන් පුත්‍රයන් කියලා නෙමෙයි, පුත්‍රයන් කියලා කතා කරන්නේ. ආත්මයට ස්ත්‍රී පුරුෂ භාවයක් නැති නිසා. හලෙලූයා. ඉතින් සුද්ධාත්ම වහන්සේ ඔබ වගේමයි. උන්වහන්සේ දැන් අපි තුල මාත් එක්ක එක ආත්මයක් වෙලා මේ ශරීරය තුල ජීවත් වෙනවා. ඔබ දන්නවද මං ඇවිදිද්දී උන්වහන්සේ මාත් එක්ක ඇවිදිනවා. මං කෙනෙක්ව ස්පර්ශ කරද්දී උන්වහන්සේ මාත් එක්ක ස්පර්ශ කරනවා. මං කතා කරද්දී උන්වහන්සේ මා තුලින් කතා කරනවා. මා තුලින් දකිනවා, මන් තුලින් අහනවා. ඔබටත් එසේමයි. හලෙලූයා. ඉතින් සුද්ධාත්ම වහන්සේ ඔබ මා වගේමයි. ඔබේ වම් පැත්තේ දකුණු පැත්තේ ඉන්න සහෝදරයා කවුරු හරි කෙනෙක් වෙතට හැරිලා බලන්න, ඔබේ දකින්න කෙනා වගේම තමයි සුද්ධාත්ම වහන්සේ. ඔබේ කණ්ණාඩිය ළඟට ගිහින් ඔබේ ප්‍රතිබිම්බය බලන්න, ඔබ දකින්නේ සුද්ධාත්ම වහන්සේව. භෞතික මේ ශරීරය පාට පෙනුම ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ඔබ තුල ඉන්න සුද්ධාත්ම වහන්සේ ගැන. හලෙලූයා. ඔබට තේරෙනවද සුද්ධාත්ම වහන්සේ දැන ගැනීම, හඳුන ගැනීම කොච්චර වැදගත්ද කියලා? කවදාවත් ඔබ උන්වහන්සේගෙන් පිරී ජීවත් වන විට ඔබට තනිකමක් දැනෙන්න යන්නේ නැහැ. පාළුවක් දැනෙන්න යන්නේ නැහැ. ඔබ කවමදාවත් අසරණ වෙන්න යන්නේ නැහැ. අනාථ වෙන්නේ නැහැ. ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ. ඔබ වටා තිබෙන වාතාවරණීය තත්ත්වයන් අභියෝග මොන වගේ වුණත් ඔබ කවදාවත් පරාජය වෙන්නේ නැහැ. ඔබ ජල මැදින් යනවා පෙනෙයි, ඒ ජලය ඔබව ගිල්වන්නේ. ගිනි මැදින් යනවා පෙනෙයි, ඒ ගින්න ඔබව දවන්නේ. මරණ සෙවන මිටියාවක් තුලින් යනවා පෙනෙයි. කවදාවත් ඒ උපද්‍රවයට ඔබ පැමිණෙන්නේ නැහැ. හේතුව උන්වහන්සේ ඉන්නේ ඔබ තුලයි. ඔබට හිතා ගන්නවත් බැරි ලෙස උන්වහන්සේ ඔබට ගොඩාක් ආදරෙයි. සීමාවක් නැහැ ඒ ආදරය තුල. කොන්දේසි නැහැ. එච්චරටම ආදරෙයි. හලෙලූයා. අපි බලමු ක්‍රියා 1:8. ක්‍රියා 1:8. නමුත් සුද්ධාත්ම වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද, මුළු යුදෙහිද, සමාරියෙහිද, පොළොවේ සීමාව දක්වා මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක. මේ යේසුස් වහන්සේ ස්වර්ගයට ඔසව ගන්නට පෙර කියපු දෙයක්. උන්ට කොහෙවත් යන්න නැතුව සුද්ධාත්ම වහන්සේ එනකන් නැවතිලා ඉන්න කියලා තවදුරටත් සුද්ධාත්ම වහන්සේ ගැන කතා කරනවා.
උන්වහන්සේ මෙතන වැදගත් කරුණු කීපයක් කියනවා. ශුද්ධාත්ම වහන්සේ නුඹලා කරා පැමිණි කල නුඹලා බලය ලබනවා. හාලෙලූයා. දැන් බයිබලයේ බලය ගැන කියන ග්‍රීක වචන කීපයක් තියෙනවා. ඒකේ ප්‍රධානතම දෙකක් තමයි එක්සූසියා සහ ඩුනාමිස් කියන ඩුනාමිස් කියන වචන. දැන් මෙතන නුඹලා බලය ලබනවා කියලා කියද්දි මෙතන තියෙන ග්‍රීක වචනේ තමයි ඩුනාමිස්. ඒකේ නියම සිංහල අදහස වෙනසක් නැත්නම් වෙනස් වීම ඇති කරන්නට ඇති සහජ හැකියාව. නැත්නම් වෙනසක් උදෙසා ගැප් කරන ලද බලය. ශුද්ධාත්ම වහන්සේ නෙමේ බලය. ශුද්ධාත්ම වහන්සේ කර්ණ කොටගෙන ලබනවා බලය. ඒ බලය ඕනෑම වෙනසක් ඇති කරන්නට හැකියාව ඇති බලය ඇති දෙයක්. ඔබ ශුද්ධාත්ම වහන්සේ ලබපු කෙනෙක් නම් ඔබ ලබලා තියෙනවා අලුත්ම කෙනෙක් ඇරෙන්න. ඔබ තුලට ශුද්ධාත්ම වහන්සේ ආවේ මේ බලයත් එක්ක. ඇයි මේ බලය දුන්නේ? සාක්ෂිකාරයෙක් වීමට. ස්වාමී වූ යේසුස් වහන්සේ මුළු ලෝකය උදෙසා කළ දේ ලෝකයට කියන්න. කවුද මෙවැනි දෙයක් ලෝකෙ කළේ? යේසුස් වහන්සේ කළ දේ කළ කෙනෙක් ලෝකෙ ඉන්නවද? බොහෝ ආගමික නායකයෝ, කර්තෘවරු, සාන්තුවරු, මිනිසුන් දෙවිවරු යයි විශ්වාස කරන අය 33 කෝටියක් ගැන කියනවා. කවුද යේසුස් වහන්සේ මේ ලෝකෙට ඇවිත් කරපු දේ කළ කෙනෙක් ඉන්නේ? යේසුස් වහන්සේ කිව්වා මාර්ගය, සත්‍ය, ජීවනය මමයි. මම දෙවියන් වහන්සේ මිනිසෙක් විද්දි කිව්වා. මම අදහ ගන්න. මට යාඥා කරන්න. මගෙන් ඉල්ලන්න. උන්වහන්සේ මේවා කිව්වා විතරක් නෙමේ. මිනිසෙක් විද්දි කරලා පෙන්නුවා. තමන්නේ දෙවියන් වහන්සේ බව දින 3කින් මලවුන්ගෙන් උත්ථාන වීම තුලින් මුළු ලෝකයටම ප්‍රකාශ කළා. කවුද මෙවැනි නායකයෙක් ඉන්නේ ලෝකේ? ඔබ ඉතිහාසය අහලා තියෙනවද? වර්තමානයේ අහන්නෙත් නෑ, අනාගතේ අහන්න යන්නෙත් නෑ. ඒ නිසායි අපි කියන්නේ ඒ ජේසු ජීවමානයි කියලා. උන්වහන්සේ තමන්ගේ ජීවිතය දෙන තරම් මනුෂ්‍යයට ප්‍රේම කළා. කවුද එහෙම කළ කෙනෙක් ගැන අහන්න තියෙන්නේ? හලෙලූයා. යේසුස් වහන්සේ යද්දි මනුෂ්‍යව තනි කළේ නෑ. උන්වහන්සේ කිව්වා මම වෙනත් සැනසිලිකාරයෙක් නුඹලා වෙතට එවනවා. අපි ඒ ගැන ඊළඟ සතියේ ඉගෙන ගන්නට යනවා. ඒක හරිම ලස්සනයි. ඒ සැනසිලිකරු කියන වචනයට ග්‍රීක භාෂාවෙන් එන වචනයත් එක්ක එන අර්ථ නැත්නම් අදහස් 7ක් ගැන අපි කතා කරන්නට යනවා ඊළඟ දවසේ. ඉතින් අපි දකිනවා මෙතන ශුද්ධාත්මයන් වහන්සේ පැමිණියාම ඔහු බලය ලබනවා ඕනෑම වෙනසක් ඇති කරන්නට. මම පෙර කතා කළ ගෝලයන්ගේ ජීවිත තුල ඔවුන් මරණයට බය වුණේ නැහැ. යේසුස් වහන්සේගේ නාමයෙන් පහර දෙද්දි බය වුණේ නැහැ. හිරගෙදරට යන්න බය වුණේ නැහැ. වදන්නද පවුල් තුමා වැඩිපුරම ප්‍රීති වෙන්න කියලා ලියපු පොත තමයි පිලිප්පි පොත. ඔහු ඒක ලියන්නේ හිරේ ඉඳලා. එක අවස්ථාවක පවුල් තුමාව සීලස්ව මේ යේසුස් වහන්සේ ගැන දේශනා කරනවා කියලා අල්ලගෙන උන්ගේ ඇඳුම් මිරලා ඒ මන්ත්‍රණ සභාව අසාධාරණ තීන්දුවක් දුන්නා උන්ට හොඳටම තලන්න. තුවාල එනකම් තලලා. ඔවුන් හිර කරන්නට බාර දුන්නා. හිරේ තියෙන ඇතුල් හිරගේ කියන එක බොහොම වද හිංසා දෙන තැනක්. ඔවුන් එතනට දාලා දඬු කඳේ ගහලා දන්වැල් වලිනුත් බැන්දා. ඔබ දන්නවද මධ්‍යම රාත්‍රියේ බයිබලයේ කියනවා ඔවුන් ස්වාමින් වහන්සේට ගායනා කළා කියලා.
විලාප ගී නෙවෙයි. ඔවුන් දැන සිටියා උන්වහන්සේ කියන්නේ කවුද කියලා. කෙනෙක් අහයි උන්වහන්සේ වගේ නම් ඇයි මෙවැනි දේ තුලින් ඔවුන්ට යන්න ඉඩ දුන්නේ කියලා. උන්වහන්සේ දා ඔවුන්ට යන්න එහෙම ඉඩ නුදුන්නා නම් අද අපි මේ කතා කරන දෙවියන් වහන්සේ ගැන අපි ගන්න මේ උදාහරණ අපිට නැති වෙන්න තිබ්බා. දෙවියන් වහන්සේ දැන ගැනීම මරණයත් අභිභවා යන දෙයක් කියන එක, මරණයටවත් බිය නොවෙනවා කියන එක අද ඔබට කතා කරන්න මෙවැනි උදාහරණ නැති වෙන්න තිබ්බා. හලෙලූයා. ඔවුන් ගායනා කළා, දෙවියන් වහන්සේට නමස්කාර කළා. මොකද උනේ? ඔබ දන්නවා කතාව. භූමිකම්පාවක් ඇති වුණා, අත්තිවාරම් දෙදරුවා. ඔවුන්ගේ දඬු කදේ දන්වැල් ඔක්කොම කැඩිලා වැටුණා. හිරගෙවල් වල දොරවල් ඇරුණා. ඒ රාත්‍රියේ ඒ කාමරේ මුරකල මුරකරු පවා ඔහුගේ මුළු පවුලම ගැලවීම ලබනවා. පුදුම දේවල් වෙන්න ගත්තා. හේතුන් දැන සිටියා තමන් තුළ ඉන්න තැනන් වහන්සේ සතු බලය ගැන. ඉඳක් කිතුණුනි මම ඔබට කියන්නේ, අපි කරන්නේ මේ විශ්වයේ මැවුම්කාර දෙවියන් වහන්සේගේ වැඩක්. උන්වහන්සේගේ අනක් අපි මේ ඉෂ්ට කරන්නේ. උන්වහන්සේ අපිව යවලා තියෙන්නේ සුද්ධාත්ම වහන්සේත් එක්ක, ඒ බලයත් එක්ක. උන්වහන්සේ ඉඩහැරියොත් තමයි මේ හිසකෙස් ගහකට හරි අනුතුරක් කරන්න පුළුවන්. උන්වහන්සේ ඉඩ නොහැරියොත් හිසකෙස් ගහකට අනුතුරක් කරන්න බෑ. හලෙලූයා. අපි ප්‍රකාශ කරන්නේ ආගමක් නෙවෙයි. අපි කාගේවත් ආගමක් වෙනස් කරනවා නෙවෙයි. කෙනෙක්ව බන්ධව ගන්න අපි ආගමක් කරනවත් නෙවෙයි. මෙතන කවුරුත් නැහැ. අපේ බලපෑමක් තුල ඉන්න කෙනෙක්. යේසුස් වහන්සේ කිව්වා මා ගැන කියන්න. ඔවුන් ස්වේච්ඡාවෙන් කැමැත්තෙන් උන්වහන්සේව පිළිගත්තොත්, ඒ වචනයට ප්‍රතිචාර දැක්වුවොත්, ඔවුන් තීරණය කළොත් උන්වහන්සේත් එක්ක මේ ගමන ඉදිරියට යන්න, උන්වහන්සේ කිව්වා ඔවුන්ව ගොඩනගන්න. අපි කරන්නේ ඒකයි. හලෙලූයා. ඉතින් ඔබට තේරෙනවද සුද්ධාත්ම වහන්සේගේ වටිනාකම? සුද්ධාත්ම වහන්සේ ඔබ තුල ඉන්නවා කියන්නේ ඔබ මේ බලය ලැබපු කෙනෙක්. ඒක හොඳටම අවබෝධ කරගන්න. ඒ බලය හොඳටම ඇති, මේ අවබෝධය හොඳටම ඇති. ඔබට පැමිණෙන ඕනම වාතාවරණයක් වෙනස් කරන්න. ඔබ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. හලෙලූයා. සුද්ධාත්ම වහන්සේ යේසුස් වහන්සේ තුලට එනකම් උන්වහන්සේ කිසිම හාස්කමක් කරලා නැහැ. මුස්ලිම් වරුන්ගේ කුරානේ යේසුස් වහන්සේ ගැන කතා කරනවා. උන්වහන්සේ කුඩා කාලේ ඉඳලා යම් යම් හාස්කම් කළ බව කුරානේ සඳහන් වෙලා තියෙනවා. ඔබ දන්නවද මේක බොරුවක්? මම ඒක බොරුවක් කියලා කියන්නේ ඔවුන් උත්සාහ කරනවා සුද්ධාත්ම වහන්සේවත් යේසුස් වහන්සේවත් වෙන් කරන්න. අපි මේ බයිබලයේ දෙවියන් වහන්සේ බයිබලයෙන් කතා කරන මේ සත්‍යතාවය බොරුවක් කියලා ඔප්පු කරන්න. උන්වහන්සේ කිසිම හාස්කමක් කළේ නැහැ සුද්ධාත්ම වහන්සේ තමන් තුලට එනකම්. සුද්ධාත්ම වහන්සේ තමන් තුලට ආවට පස්සේ තමයි හාස්කම් කරන්න පටන් ගත්තේ. මම ඔබට මේ දේවත්වයේ හැඳින්නුවා මේ විදිහට ගිය සතියේත්. පිය වූ දෙවියන් වහන්සේ හැම විටම සිංහාසනාරූඪව සිටිනවා. උන්වහන්සේ කතා කරන ලද වචනය තමයි වාක්‍යානන් කියන්නේ. උන්වහන්සේගේ ආත්මය තමයි ශුද්ධාත්මයාණන් කියන්නේ. උන්වහන්සේට යම් දෙයක් කරන්න ඕන විට උන්වහන්සේ කරන්නේ වචන කතා කරන එක. ඒ කතා කරන ලද වචන සැබෑවක් කළේ ශුද්ධාත්මයන් වහන්සේ. එතකොට මේ දේවත්වයේ මුළු බලය නියෝජනය කරන තැනත්තා තමයි ශුද්ධාත්ම වහන්සේ කියන්නේ. මේ ලෝකයේ මැවීමේදීත් උන්වහන්සේ ආලෝකයේ වේවා කියද්දී ආලෝකයේ ගෙනාවේ ශුද්ධාත්ම වහන්සේ. ජලයෙන් වෙන්වීමේද අවකාශයක් වේවා කියද්දී අපි දකින මේ අහස නිර්මාණය කළේ උන්වහන්සේ. අහසින් යට තිබිච්ච ජලය
කතා කරලා වියලි බිම මතුවෙන්න කියද්දී එක කලේ සුද්ධාත්ම වහන්සේ. එතන ඉඳලා අද දක්වාත් මතුවටත් දෙවියන් වහන්සේගේ බලය යම් මිනිසෙක් තුල විද්‍යාමාන කළා නම් එක කලේ යේසුස් වහන්සේ නෙවෙයි. එක කලේ පියාණන් වහන්සේ නෙවෙයි. ඒ දේ කලේ සුද්ධාත්මයන් වහන්සේ. හලෙලූයා. සුද්ධාත්ම වහන්සේ කියන්නේ යේසුස් වහන්සේ වගේමයි. අපි ලබන සතියේ ඉගෙන ගන්නට යනවා. යේසුස් වහන්සේ වගේමයි. යේසුස් වහන්සේ කළ ආකාරයටම ප්‍රේම කරන කෙනෙක්. යේසුස් වහන්සේ වගේම ළඟින් ඉන්න කෙනෙක්. තනි නොකරන කෙනෙක්. අසරණ නොකරන කෙනෙක්. අනාථ නොකරන කෙනෙක්. ලැජ්ජාවටපත් නොකරන කෙනෙක්. යේසුස් වහන්සේ මිනිසෙක් ලෙස පොළොවේදී උන්වහන්සේ සරුවක් වාසි නෑ. ශරීරයක් තුල හිටපු නිසා. අද සුද්ධාත්ම වහන්සේ සරුවක් වාසීව අපි තුල ඉන්නවා. හලෙලූයා. හලෙලූයා. මේ මුළු මැවිල්ල දෙවියන් වහන්සේගේ වචනෙන් නිර්මාණය වුණා. ඒක නිර්මාණය කළ තැනත් අපි ළඟ ඉන්නවා. අපි තුල ඉන්නවා. අපි මේ සත්‍යයන් විශ්වාස කරමින් කතා කරන විට අදත් සුද්ධාත්ම වහන්සේ එම දේම අපේ ජීවිත තුල කරන්නට ලෑස්ති. හලෙලූයා. එනිසා ඔබ දිගටම දෙවියන් වහන්සේ ඔබ උදෙසා කතා කළ වචන රැගෙන ඒ වචන ඔබ උදෙසා කතා කරන්න. නිරෝගීකම තියෙන්නේ ඔබ තුල. වෛද්‍යවරු අතේ නෙවෙයි. ප්‍රතිකාර තුලත් නෙවෙයි. යේසුස් වහන්සේ පාපයේ අකුසලයේ කර්මයේ මිලය ගෙවද්දී මේවා හේතු කොටගෙන පැමිණි සියලු ප්‍රතිඵලවලත් මිල ගෙව්වා. හලෙලූයා. හලෙලූයා. ඒ සියලු ප්‍රතිඵලවල මිල ගෙව්වා. ඉතින් රෝගය කියන දේ ඔබට අයිති දෙයක් නෙවෙයි. අසාර්ථකත්වයේ දිලිඳුකම පරාජය මේවා ඔබට අයිති දේවල් නෙවෙයි. මේවා ඔබේ තෝරා ගැනීම. මේ සත්‍යතාවය නොදන්නකම නිසා. ඔබ කැමති මෙතනින් පිටතට එන්න. හැබැයි මේ සත්‍යතාවය දන්නේ නැති නිසා ඔබේ තුල ජීවත් වෙනවා. ඉතින් නිරෝගීකම තියෙන්නේ ඔබ තුල. ඒක ඔබ තුල තියෙන දෙයක්. ඒ ගැන මොනවද දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ? අන්නේ වචන දැනගන්න. ඒවා පිටතට ගන්න. ඒවා නිරන්තරව උදෙසා කතා කරන්න. ඔබ තුල ඉන්න සුද්ධාත්ම වහන්සේ ඒක සැබෑවක් කරනවා. අනිත් දේවල් ගැනත් එසේමයි. සුද්ධාත්ම වහන්සේ ඔබ තුලට ආවේ ඔබව සාක්ෂිකාරයෙක් කරන්න. මොකක් ගැනද? සුභාරංචිය ගැන. මොකද්ද සුභාරංචිය? ඔබ පාපෙන් කර්මෙන් අකුසලෙන් නිදහස්. ඒවා ප්‍රතිඵල වලින් නිදහස්. යක්ෂයා ඉදිරියේ ඔබට ආධිපත්‍ය බලය තිබෙනවා. ඕන තත්වයක් වාතාවරණයක් වෙනස් කර හැකි ඩුනාමිස් ඔබ තුලයි. මේවා තමයි සුභාරංචිය කියන්නේ. මේ පිළිබඳ සාක්ෂිකරුවෙක් කරන්නටයි සුද්ධාත්ම වහන්සේ ඔබ තුලට ආවේ. සාක්ෂිකරුවෙක් කියන්නේ එක එක්කෙනාට සුභාරංචිය දීගෙන යන දෙම නෙවෙයි. සාක්ෂිකරුවෙක් කියද්දී වචනෙන්ද ක්‍රියාවෙන්ද මේ දෙපැත්තම කතා කරනවා. ඔබ කියන්නේ ජීවමාන යවුම් පත්‍රයක්. ඔබයි සුභාරංචිය වෙන්න ඕනේ. ඔබගේ ජීවිතෙන් තමයි ඒක මිනිස්සු දැනගන්න ඕනේ. හලෙලූයා. ඒ සුද්ධාත්ම වහන්සේ ඔබ තුලට ආවේ මේ දෙයට. ඔබ හොඳින් මම මේ කියපු දේවල් අවබෝධ කරගත්තොත් ඔබට මේ ජීවිතේ සුභාරංචියක් වෙන්න පුළුවන්. අද ඔබ මේ ස්ථානෙන් යන්නේ ආපු ආකාරයට නෙවෙයි. හලෙලූයා. ඔබේ හදවත උන්වහන්සේට සම්පූර්ණයෙන්ම දෙන්න. ඔබ උන්වහන්සේගේ මැවිල්ලක්. ඔබ දන්නවද මේ කැහැක ස්නායු කීයක් තියනවද කියලා? වෛද්‍ය විද්‍යාව කියනවා
ලක්ෂ 2ක් 3ක් අතර ස්නායුමේ එක හැක තියනවලු. එක හැක් මෙහෙමනම් හිතන්න ඔබේ ශරීරය මොන වගේද? මොළය. මෙවැනි මිනිස්සෙක් නිර්මාණය කරන්නට වඳුරෙකුට පුළුවන්ද පරිණාමවාදයෙන්? මෙවැනි මිනිස්සෙක් බිහි වෙන්න පුළුවන්ද? මහා බ්‍රහ්මයාගේ ඇඟිලි නියපොතු වලින් මෙවැනි විශ්වයක් බිහි වෙන්න පුළුවන්ද? පරමාණුවක් බිඳීමෙන් මේක වෙන්න පුළුවන්ද? මෙවැනි මිනිස්සෙක් නිර්මාණය කරන්නට මවුන් කරුවෙක් ඉන්න ඕනේ නේද? අපේ සහෝදරී මම මේ කියන සහෝදරී ස්වර්ගස්ත වුණා. ඇගේ දියවැඩියාව නිසා ඇගේ පුරුෂයා මේ ස්ථානයේ ඉන්නවා. ඇගේ කකුලේ එක ඇඟිල්ලක් මහපට ඇඟිල්ල කපන්න වුණා. දෙවනෝසගේ වචනයට ඕන තැනට ප්‍රතිචාර දක්වන්නට අය ගොඩ නැගුණා නම් අදත් අය ජීවතුන් අතර ඉන්නවා. මම අපිට කියන්න යන්නේ වැදගත් දෙයක්. ඇගේ මහපට ඇඟිල්ල කැපුවා. ඔබ දන්නවද ඇයට ඇවිදින්න බැරි වුණා. ඒව විසිවෙන්න ගත්තා. කවුරු හරි නිතරම ඈ ළඟ ඉන්න ඕනේ ඒව අල්ලගන්න. කකුලක් අයින් කළා නෙමෙයි මහපට ඇඟිල්ල අයින් කළේ. මං එදා තමයි තේරුම් ගත්තේ මුළු මනුෂ්‍ය ශරීරයේ බැලන්ස් එක සමබරතාවය පවතින්ට මහපට ඇඟිල්ල මොනතරම් වැදගත්ද කියලා. මේ හැම දෙයක්ම එකකට එකක් හරිම නිර්මාණාත්මකයි. මේ නහය අනිත් පැත්තට තිබ්බනම් ඇස් දෙක මේ පැත්තට තිබිලා කට මේ පැත්තේ තිබ්බනම් මේ ඔක්කොම මේ පැත්තට තිබිලා අත් දෙක එහා පැත්තට තිබ්බනම් නැත්නම් කකුල් දෙක ඒ පැත්තට තිබ්බනම් එක අතකින් අවලක්ෂණයි අනිත් අතින් මේ කරන කිසිම දෙයක් කරන්න බැරි වෙනවා. වෛද්‍ය විද්‍යාව මනුෂ්‍යගේ වෛද්‍ය විද්‍යාව පිළිගන්නේ නැහැ දෙවි කෙනෙක් ගැන මැවුම්කාරයෙක් ගැන. ඒත් මේ වෙද්දී සමහර වෛද්‍යවරුන් ඒක පිළිගෙන තිබෙනවා. ප්‍රසිද්ධියේ කතා නොකලට. හැබැයි ඔවුන් මනුෂ්‍ය ශරීරය ගැන කියන දේවල් මැවුම්කාරයෙක් ඉන්න බව කෙනෙකුට හොඳටම ඔප්පු කරනවා. මම මේ මනුෂ්‍යයා ගැන කිව්වේ. මේ කැරකෙවෙන පෘථුවිය. ඉරහඳ පෑ කාලගුණික දේශගුණික තත්වයන්. මේ හැම දෙයක් දිහාම බලද්දී මැවුම්කාරයෙක් නැතුව මේ දේවල් පැවැත්මට එන්නේ නැහැ. අපි මේ මැවුම්කාර දෙවියන් වහන්සේ ගැනයි කතා කරන්නේ. මේ සියල්ල නිර්මාණය කරපු තැනත්තා ගැනයි කතා කරන්නේ. අද උන්වහන්සේ ඔබ තුල ඉන්නවා. උන්වහන්සේව හරියට හඳුනා ගන්න. දැන ගැනීම හඳුනා ගැනීම කියන්නේ දෙකක්. කෙනෙක් ගැන සියලු විස්තර දැනගන්න පුළුවන් කිසිම සම්බන්ධයක් නැතුව කවදාවත් මුණ ගැහෙන්නේ නැතුව වචනයක්වත් කතා නොකර දන්න වෙනත් කෙනෙක් මාර්ගයෙන්. හැබැයි ඔවුන් මූණට මුණ ගැහුණත් ඔවුන් දන්නේ නැහැ මේ දැනගෙන ඉන්නේ මේ කෙනා ගැන කියලා. බෑ හඳුනා ගන්නට බෑ. මුණ ගැහෙන්නේ නැතුව කතා නොකර සම්බන්ධතාවයක් නැතුව. හඳුනා ගැනීමේ ප්‍රතිඵල හැමදාටම තියෙනවා. දෙවනස්සෙව හඳුනා ගන්න. නාමික කිතුණුවෙක් වෙන්න එපා. ඉරිදට පල්ලියන කිතුණුවෙක් වෙන්න එපා. කිතුණුවා කියන බෝඩ් එක ඇතුව ඉන්න එපා. නියම සුභාරංචියේ සාක්ෂිකරුවෙක් වෙන්න. සැබෑ කිතුණුවෙක් වෙන්න. ඒකේ ප්‍රතිඵල තියෙනවා. අපි නැගිට සිටිමු. හලෙලූයා.